ඉතින් ඔන්න අදත් පිළිගන්න YouTube එකේ channel එකට. ඉතින් අද අපි අපේ යාළුවෝ කීප දෙනෙක් අහලා තිබ්බා ප්‍රශ්න ගොඩක් උත්තර ටිකක් දෙන්න තමයි යන්නේ. ඉතින් දන්න විදියට ඉතින් මුල්ම ප්‍රශ්නේ විදියට මම තෝරගත්තේ වෙන්න මේ අපේ minus C කියලා තමයි එයා අහලා තියෙන්නේ. මම හරියට දන්නේ නැහැ. ඉතින් එයා අහලා තිනවා i5 6th generation CPU එකකයි i7 4th එකකයි ඒ දෙකෙන් මොකද්ද හොඳ කියලා. අපි බලමු එහෙනම් මේ දෙකෙන් මොකද්ද හොඳ කියලා පොඩ්ඩක් තීරණය කරලා. ඉතින් Intel site එකට තමයි මම මෙතනදී ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් උගදෙනෙක්ට තිබ්බ ප්‍රශ්නයක් මේකට එන්නේ කොහොමද කියලා. ඉතින් ඒක ගැන චුට්ටක් ලේසියෙන්ම කිව්වොත් එහෙම දැන් මේක i5 6500 වලට පේනවා ඇති මෙතන මම තෝරගත්ත එක. මේ විදිහට අපි සාමාන්‍යයෙන් ගැහුවොත් එහෙම ඉන්ටර්නෙට් එකේ වෙබ් browser එක ඔයාලට ලේසියෙන් මේලගේ site එකට එන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔයා තව ඒවා තෝරලා මෙතන කම්පෙයාර් කරන්නත් පුළුවන්. ඒක ගොඩක් අමාරු වැඩක් නෙවෙයි. ගොඩක් try කරලා බලන්න ලේසි. මෙතන මම තෝරගත්ත i5 6500. ඒක තමයි සාමාන්‍යයෙන් ලංකාවේ මට ඇහැට දැකලා තියෙන i5 6500. ඉතින් ඒක මම තෝරගත්තා. ඉතින් ඒක හුඟක් තැන්වල දකින්න පුළුවන් වෙන හින්දා. ඊට පස්සේ i7 4th එක මෙතන තියෙනවා. ඒක 4770 කියන මොඩල් එක තමයි තෝරගත්තේ. ඒක ටිකක් අඩු එකක්. මේක නම් මට එච්චරම ගාණක් නැහැ. දැන් මෙයා අංකයක් ගහලා තිබ්බේ නැහැ. ඉතින් මම මේ දෙක දැනට තෝරගත්තා. මේකේ අපි පහලට යනකොට ඔයාලට පේනවා ඇති මේකේ ලිතෝග්‍රැෆි එක අඩු වෙලා තියෙනවා. i5 6 එකේ ඒක අඩු වෙලා තියෙනවා. හොඳයි ඒක. ප්‍රොසෙසර් එක නිර්මාණය කරන ටෙක්නොලොජි එක. ඉතින් මේකේ ස්පෙක් වලට ගියොත් එහෙම ප්‍රධාන වශයෙන්ම මෙතන වලට පේනවා දෙකේම CPU cores 4 තියෙනවා. ඒතකොට thread ගත්තොත් එහෙම මේකෙත් 4යි. හැබැයි මේකේ i7 එකේ වැඩි වෙලා තියෙනවා. එතනින් ඔන්න i7 එක අපිට චුට්ටක් උඩින් තියන්න පුළුවන්. ඉතින් මේකේ turbo frequency එහෙම නැත්නම් සාමාන්‍යයෙන් turbo boost speed එක එහෙම නැත්නම් බරක් වැටෙනකොට යන speed එක ගත්තොත් එහෙම මේකේ 3.6 බිඳුවක් දක්වා යනවා. ඒ කියන්නේ 3.2 බිඳුවේ ඉඳන් මෙයාට බරක් වැටෙනකොට මේ ගානට යට යන්න පුළුවන්. ඊට පස්සේ i7 එක ගත්තොත් මේකේ 3.4 බිඳුවක් තියෙනවා. වැඩි i5 එකට වඩා. ඒ වගේම යන්න පුළුවන් ස්පීඩ් එකත් බර වැටෙනකොට ඒකත් වැඩි. ඊට පස්සේ මේ බස් ස්පීඩ් එක කියන ගත්තොත් එහෙම ඒක i5 6 generation එක. ඒ කියන්නේ ඒක generation එකක් උඩින් තියෙන ඉඳලා අපිට ඒකේ වැඩියෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක්. බස් ස්පීඩ් එක වැඩි කියලා කියන්නේ අපේ ගොඩක් දේවල් ස්පීඩ් එකෙන් ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් chipset එකේ ඉඳන් CPU එකට. ඊට පස්සේ ගත්තොත් එහෙම මේකේ නම් 5යි තියෙන. එතන අඩුවක් තියෙනවා. ඊට පස්සේ වොට් ගාන ගත්තොත් එහෙම අරක අලුත් නිසා 6 gen එකේ 65ට අඩු වෙලා තියෙනවා. මේකේ වැඩි. අන්න එතන අපිට i5 එකට පොඩ්ඩක් තැන දෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මම මේකේ තව පොඩ්ඩක් බැලුවොත් එහෙම RAM එක 64 වෙනකන් සපෝට් කරනවා i5 එකේ. ඉතින් i5 එකට අපි සාමාන්‍යයෙන් 64 පාවිච්චි ගන්න නැහැ නේ ඉතින් වක් වෙලාවට. ඊට පස්සේ මේකේ 32 දක්වා විතර ඒක පරණයින්. හරිද? RAM එක ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන්ම i5 එකට මෙතනදී DDR4 සහ DDR3L දෙකම සපෝට් කරනවා. මේකට සපෝට් කරන්නේ DDR3 විතර. ඒක පාරණේ ඉඳලා i7 එක. හරිද? ඊට පස්සේ මම එතනින් එහාට නම් ගොඩක් දේවල් කියන්න යන්නේ නැහැ මේකේ. දැන් මෙතන ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපිට මෙතනදී පේන දේවල් වලින් ඇත්තටම ගත්තොත් එහෙම මෙතනදී අපිට i7 එක ගොඩක් i5 එකට වඩා හොඳයි කියලා පේනවා. මොකද ගත්තොත් එහෙම මේකේ මේ thread ප්‍රමාණය වැඩි. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඔයා ඔය වීඩියෝ එඩිටින් වගේ සාමාන්‍යයෙන් ටිකක් අර ගොඩක් coarse threads use වෙන softwares පාවිච්චි කරනවා නම් මම හිතන්නේ මේ i7 එකට යන එක හොඳයි. මෙතන මේ core සහ thread count එක අනුව. හරිද? ඊට පස්සේ මේකේ මේ speed එක ගත්තත් turbo speed එකත් වැඩි. ඒ කියන්නේ single core speed එක පැත්තෙන් ගත්තත් එයා වැඩි. එතකොට මේකේ cache memory එක ගත්තොත් එහෙම ඒකත් මට ඉස්සලා කියන්න බැරුණා megabyte 8ක් තියෙනවා. ඉතින් ඒ පැත්තෙනුත් i7 එක වැඩි. හැබැයි මේකේ bus speed එක කියන එක වාගේ එතකොට ඔය SATA එතකොට USB ඒ වගේ දේවල් සියලුම දේවල් chipset එකේ ඉඳන් CPU එකට ඒ දත්ත ඇරයි යන පාර මේකේ speed එක 5යි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි i5 6 එකේ ඒක 8ක් වෙලා තියෙනවා. ඉතින් එතනදී ගත්තොත් එහෙම i5 එක ගොඩක් හොඳයි එතනදී. හරිද? වොට් ප්‍රමාණය ගත්තොත් ඒත් i7 එක වැඩි. මොකද ඒක ටිකක් වැඩි යන්නේ නේද? ඒක පරණ නිසා. ඉතින් සාමාන්‍යයෙන් මට මෙතනදී සරලව කියන්න තියෙන්නේ ගත්තොත් එහෙම ඔයාට මේ දෙක අතරේ ගත්තොත් එහෙම ස්පීඩ් එක ගත්තොත් එහෙම වෙනස ගත්තොත් එහෙම මෙතනින් සාමාන්‍යයෙන් අපිට මේ core thread count එකේදී ගත්තොත් එහෙම සාමාන්‍ය ආසන්න වශයෙන් පොඩි වැඩිවීමක් තියෙනවා බලා ගන්න පුළුවන්. අනික් දේවලුත් එක්ක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඉතින් වීඩියෝ එඩිටින් වගේ දේවල් කරනවා නම් සාමාන්‍යයෙන් වෙත හොඳයි. හැබැයි මේකේ ගත්තොත් එහෙම ඔයාට දැන් අපි සාමාන්‍ය ජීවිතයේ දේවල් කතා කරගෙන යනකොට මට තේරෙන විදිහට නම් දැන් i7 4th එක කියලා කියන්නේ 4th generation ගොඩක් පරණයි. ඉතින් වට එන දැන් මදර් බෝඩ් එහෙමත් සාමාන්‍යයෙන් සමහර තැන් වලට එන ඒවා හුඟක් වෙලාවට මේ 4th generation එහෙම වැඩි කල් තියෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒවලට සාමාන්‍යයෙන් ඒක ඇහුවොත් කියයිද දන්නේ නැහැ. මොකලාට ඒක තමයි ඇත්ත. මට නම් තේරෙන විදිහට ඒවා ටිකක් පරණ නිසා. අනික තමයි ඔයාලට විශේෂයෙන්ම NVMe වගේ එතකොට M.2 වගේ පහසුකම තියෙන ඔය i5 එකට යනවනේ. අනික DDR4 RAM support එක තියෙන නිසා i5 එකට යනවා නම් ඒත් හොඳයි.
වොට් ප්‍රමාණය පැත්තෙන් ගත්තොත් එහෙම එතනත් වාට වාසිකක් තියෙනවා i5 එකේ. ඉතින් ඔන්න ඔයගේ වාසි ටිකක් තියෙනවා. ඉතින් මේ දෙකම එක ළඟ වගේ තමයි යන්නේ. කෑෂ් මෙමරි ගත්තොත් නම් i7 එක හොඳයි. ඉතින් මේක සාමාන්‍යයෙන් අර වාට බජට් එකට පැත්තෙන් හිතලා ගියොත් එහෙම මුදල් පැත්තෙන් හිතලා ගියොත් ඉතින් වැඩ කටයුතු ටිකක් කරගන්න පුළුවන් i7 එකේ. කොහොමත් ඒක චුට්ටක් කරලා හොඳ නිසා අනික් දේවල් පැත්තෙන් ගත්තොත් එහෙම ජෙනරේෂන්ස් එතකොට මේ බස් ස්පීඩ් එක වගේ දේවල්. එතකොට ඒ වගේ පැත්තෙන් ගියොත් එහෙම DDR4 RAM වතින් ගත්තොත් එහෙම වාට ඉතින් මං හිතන්නේ i5 එකට යන එක හොඳයි. ඒක දෙපැත්තක් තියෙනවා. ඉතින් ඒක තීරණය කරන්න ඕන ගන්න එක නෑ තමයි. ඊට පස්සේ අපි දෙවෙනි ප්‍රශ්නේ ගියොත් එහෙම run dunuke වගේ තමයි ඔය හොඳයි ගහලා තිනවා. මේක ගහලා තිනවා යා මේ graphic තියෙන CPU එකක් ගත්තොත් එහෙම graphic card එකක් ඕන වෙනවද කියලා. ඉතින් ඒක ගැන කතා කරොත් එහෙම ඉතින් graphic තියෙන onboard ඒ කියන්නේ CPU එකේම graphic processor එක තියෙනවා නම් සාමාන්‍ය අපිට පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න පුළුවන්. සාමාන්‍ය Ryzen වගේ එකට ගියොත් එහෙම සාමාන්‍යයෙන් හොඳ gaming experience එකක් වුණත් ගන්න පුළුවන්. ඉතින් අර ගොඩක් ලොකු GPU එක සම්බන්ධ කාරණා සහිත දේවල් කරනවා නම් ඔය video editing එතකොට 3D වගේ දේවල් rendering වගේ දේවල් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉතින් එතකොට ඔයාලට graphic card එකකට යන්න වෙනවා. එහෙම නැත්නම් ඉදිරියදා වැඩ කටයුතු ටික කරගන්න display එකක් අරගෙන monitoring වැඩ කටයුතු ටික බලාගෙන කරගන්න වගේ processor එක විතරක් තිබ්බනම් ඇති. මොකද ඒකේ GPU එකක් තියෙන ඉන්න. නැත්නම් VG card එකට යන්න වෙනවා. ඉතින් මම හිතන එකට උත්තරයක් ලැබෙන්නේ නැති කියලා. ඊට පස්සේ අපිට මේ ඊළඟ ප්‍රශ්නේ සචි කියලා පොරක් තමයි අපිට මැසේජ් එක දාලා දෙන්නේ. ඉතින් i3 11 gen versus i5 7 gen. ඉතින් එතනදී කියන්න තියෙන ඉතින් ගොඩාක් මෙතන generation gap එකක් තියෙනවා. i3 මෙයා ලැප් එකක් කියනවත් දන්නේ නැහැ. මොකද අපිට i3 මට මතක විදියට 3 එක අපිට හොයාගන්න නැහැ. මොකක් වෙලාවට ඒකේ OEM models තියෙනවත් දන්නේ නැහැ. මට මතක විදියට i3 desktop ගොඩක් තිබ්බේ නැහැ. මට මතක විදියට ඒක ආවේ නැහැ වගේ. ඉතින් කොහම වුණත් මෙතන මෙයා සාමාන්‍ය ලැප් එකක් කියනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා මම හිතන්නේ 11 gen එකට යන එක ගොඩක් හොඳයි. ඉතින් අර 7 gen කියලා කියන්නේ ගොඩක් පරණයිනේ. ඒ නිසා IRC චන්දියෙත් දන්න ඉතින් ගේමින් ශ්‍රී ලංකා. ඉතින් එයා අහලා තිබ්බා i5 11400H 11400H කියන්නේ මොකක්ද එහෙම මේ තියෙන ඇයි කියලා අහලා. ඉතින් H කියලා කියන්නේ work performance හොඳ ලැප් එකක් මෙයාට දෙන්නේ. ඒක තමයි මේ H අකුරෙන් කියන්න තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට ලස්සන වීඩියෝ එකකින් ගැන කතා කරමු. ඊට පස්සේ අපි ආයෙ කෙනෙක් ප්‍රශ්න අහලා දෙනවා මිස්ටර් කල්හාර FF කියලා account එක අහලා දෙනවා. ඉතින් එයා අහලා දෙනවා i5 8 gen එකකුයි RAM ගැන පොඩ්ඩක් කතා කරගත්තොත් එහෙම i7 5th generation. සාමාන්‍ය 5th generation නම් ලංකාවේ මම දැකලා නැහැ. ඇති ගොඩක් ඇති. සාමාන්‍ය කලාතුරකින් ඇති. අපි චුට්ටක් ඒක ගැන කම්පෙයාර් කරොත් එහෙම මට i5 8 gen එක කියලා තිබ්බෝ. i5 8 gen එකයි i7 5th i7 5th. ඉතින් මම මේ දෙක තමයි තෝරගත්තේ. i5 8 gen එකට මේක 8400 version එක. ඊට පස්සේ i7 570 5775C. ඉතින් මේ C කියද්දී නම් මෙතන මේ crystal well අන්න වගේ මොකක් හරි මේ කෝඩ් නේම් එක මෙතන මේ C කියලා තියෙන්නේ. මේකෙන් ගත්තොත් එහෙම ඉතින් මෙතනත් අපිට කියන්න තියෙන්නේ ඇත්තටම ගත්තොත් එහෙම මේ i5 එක 8 gen එක ගොඩක් හොඳයි. ඉතින් ඒක ඇත්තටම බැලුමට පේනවා කෝස්ට් ප්‍රමාණයත් වැඩි. හැම අතින් මේ ස්පීඩ් එකත් වැඩි. දැන් වලට වෙනවට හිතෙන්න පුළුවන් මේ බේස් එක අඩුයි නේද කියලා. ඉතින් මේ බේස් ස්පීඩ් එක කියලා කියන්නේ ඇත්තටම මේගොල්ලෝ අර නිකන් සාමාන්‍ය පරිදි මේ ගානට මෙයාට යන්න පුළුවන් කියලා තමයි වෙයි තියෙන්නේ. බර වැඩක් වැඩනකොට සාමාන්‍යයෙන් මේ ගානට යන්න පුළුවන් කියලා තමයි වෙයි තියෙන්නේ. ඉතින් මේ ගැන එච්චර හිතන්න එපා. අනික මොකද මෙයා මේ ගානෙන් වැඩ කරන මෙයාගේ 6 දෙනෙක් ඉන්නවා. මේ ගානෙන් වැඩ කරන මෙයාගේ 4 දෙනයි. හරිද? ඉතින් එතනින් අපිට ලේසියෙන් තීරණය ගන්නත් පුළුවන්. ඉතින් කෑෂ් මෙමරි එක ගත්තොත් මෙයාගේ වැඩි ස්මාර්ට් කෑෂ් මෙමරි එකක් තියෙන්නේ. බස් ස්පීඩ් එක ගත්තොත් ඒත් වැඩි. වොට් ප්‍රමාණය නම් සාමාන්‍යයි. ඉතින් මේ ගැන මම චුට්ටක් වෙනම හොයද්දි මම දැක්කා මේක මේ i7 5th generation එකේ අපිට වැඩි බලා ගන්න නැති වුණාට මේ ගැන මම චුට්ටක් හොයලා බැලුවා නිකන් මේ CPU එක ගැන. එතකොට ඒකේ තිබ්බා මේකේ මේ level 4 cache memory එකක් තියෙනවා කියලා. ටීම් එකක් දැක්කා. සාමාන්‍යයෙන් එදිනෙදා අපි ප්‍රැක්ටිකලි ගත්තොත් මේවට සාමාන්‍යයෙන් තවාට CPU එකක් මේ වගේ හොයන්න ගියත් අපිට ගොඩක් හොයාගන්න අමාරු ඩෙස්ක්ටොප් පැත්තෙන්. නම් මෙයා අපිට කියලා තිබ්බේ අර මෙතනදී මේ ලැප් එකක්ද දන්නේ නැහැ. ඒක හරියටම කියලා තිබෙන්නේ නැහැ නේ. ඉතින් ලැප් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් ලැප් එකක් නම් කොහොමද ඉතින් 8 gen කියලා කියන්නේ ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් මේවා පරණේවනේ ගොඩක්. ඉතින් ඒ වගේ ගොඩාක් ඩිෆරන්ට් එකක් තියෙනවා නම් ඔයාලා ටිකක් අලුත් ජෙනරේෂන් එකකට යන්න බලන්න. ඉතින් ඒක තමයි හොඳම දේ. ඉතින් පවර් එක පැත්තෙනුත් performance එක පැත්තෙනුත් ඔයාලට හැම අතින්ම වැදගත් වෙනවා. ලැප් එකක් ගත්තොත් එහෙනම් ගොඩක් වෙලාවට පවර් එක පැත්තෙන් එහෙම බැටරි බහින ගතියත් ගොඩක්ම අඩුයි. අලුත් ජෙනරේෂන් එක CPU එකක් තෝරගන්නවා නම්. ඊට පස්සේ තියෙනවා මිස්ටර් පූස් ද ඔව් මේක තමයි වෙන්නේ. ඉතින් i5 8400 සහ i7 7700 මේ දෙකෙන් ගේමින් වලට හොඳ මොකක්ද කියලා අහලා දෙනවා. ඉතින් අපි මේ දෙකෙත් CPU දෙකේ පොඩි සංසන්දනයකට ගිහිල්ලා බලමු. හරි ඉතින් මෙතනදී මම තෝරගෙන දින වලට පේනවා i5 එක තියෙනවා මේ පැත්තේ 8400 i7 7700 තියෙනවා මේ පැත්තේ. ඉතින් අපි මේකෙත් බලන්න ගියොත් එහෙම
ලිතෝග්‍රැෆි එක නම් එකයි දෙකේම 14 නැනෝමීටර් එහෙම නැත්නම් 14 නැනෝමීටර් වලින් තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන CPU කෝස් ප්‍රමාණය ගත්තොත් එහෙම i5 එකේ කෝස් 6ක් තියෙනවා. ඒ වගේම thread 6ක් තියෙනවා. ඊට පස්සේ i7 එක ගත්තොත් එහෙම ඔන්න කෝස් ප්‍රමාණය ගොඩක් අඩුයි 4යි තියෙන්නේ. මෙතන අපිට thread නම් 8ක් බලා ගන්න පුළුවන්. කියන්නේ hyper threading තියෙනවා. මේක මේ hyper threading කියන එක නෑ. එහෙම තිබ්බනම් මේකේ 6යි මෙතන 12ක් වගේ තමයි එන්න ඕන. හරි. ඉතින් මේකේ සාමාන්‍ය ස්පීඩ් එක ගත්තොත් එහෙම 2.8යි බිඳුවයි. ඊට පස්සේ ආ බාරක් වැටෙනකොට සාමාන්‍යයෙන් GHz 4ක් දක්වා විතර වගේ යනවා. ඊට පස්සේ i7 එක ගත්තොත් එහෙම 3.6යි බිඳුවයි 4.2යි බිඳුවක් දක්වා වගේ බාරක් වැටෙනකොට යාට ස්පීඩ් එක වැඩි කරගෙන යන්න පුළුවන්. කෑෂ් මෙමරි අතින් ගත්තත් එතන අපිට 9ක් බලා ගන්න පුළුවන් මෙගාබයිට් i5 එකේ. ඉඳා ඒක පොඩ්ඩක් වැඩි. බස් ස්පීඩ් එක ගත්තොත් දෙකේම සමානයි. වොට් ප්‍රමාණයත් එහෙමම තමයි. ඊට පස්සේ මෙතන මම යටට ගියොත් එහෙම දෙකේම DDR4 use වෙන්නේ. මේකේ 2666ක් දක්වා සපෝට් කරනවා i5 එකේ. ඒක 8 gen ඉඳලා අරකේ අපිට ඊට වඩා අඩු ප්‍රමාණයක් වලින් තමයි සපෝට් කරන්නේ කියලා එතන ගහලා තියෙනවා. max memory එකත් ගත්තොත් එහෙම මේකේ 8.128ක් බලා ගන්න පුළුවන්. මේකේ 64ක් වගේ තමයි. ඊට පස්සේ මම මෙතනින් එහාට යන්නේ. මෙතන අපි සාමාන්‍යයෙන් සරලව කතා කරොත් එහෙම මෙතන ඔයා දැන් කාලේ ගේම් පාවිච්චි කරනවා නම් ඔයාලා දකින්න ඇති හුඟක් අර අපි CPU දැන් මගේ ගත්තොත් එහෙම මගේ තියෙන්නේ මේ වගේ කෝස් 4ක් සහ thread 8ක් සහිත 10 gen CPU එකක් i3 එකක්. ඉතින් වල දාන්න හුඟක් අය මාත් එක්ක ඉහපෙව. ඉතින් මේ ඒක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් දැනට ආපු ගේම් සාමාන්‍යයෙන් ගහ ගන්න පුළුවන්. හැබැයි ඒනවාට දැන් එනේම හුඟක් කියව අපිට 4ට වඩා තියනවා නම් හොඳයි. හරිද ගේම් පැත්තෙන් ගත්තොත්. ඉතින් මෙතනදී මම සරලවම කියන්න ගියොත් එහෙම මේක ගත්තොත් එහෙම කෝස් ප්‍රමාණය වැඩි. දැන් මේකේ 4යිනේ. මේකේ 6 දෙනෙක් වැඩකාර. හරිද? ඉතින් මේකේ සාමාන්‍යයෙන් සිංගල් කෝස් ස්පීඩ් එක ගත්තොත් එහෙම මෙතනදී අපිට බලා ගන්න පුළුවන් i7 එකේ වැඩි. ඒ හා සමාන පොඩි වෙනස්කමක් තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. පොඩි ප්‍රමාණයක් තමයි අඩු වෙන්නේ. එතකොට ඒ කියන්නේ සාමාන්‍ය එකක ඔය එකට යන්න පුළුවන් ස්පීඩ් එක බර වැටෙනවා. කෑෂ් මෙමරි ගත්තොත් එහෙම ඒ අතිනුත් ඔයාලට 8 gen එක ගොඩක් හොඳයි. ඉතින් මේක මට සරලවම කියන්න තියෙනවා ගේමින් පැත්තට ගියත් එඩිටිං පැත්තට ගියත් මේ දෙකටම හොඳටම ගැලපෙන්නේ. මම නම් හිතන්නේ මේක මේ තියෙන විදිහට කොහොමත් කෝස් 6ක් තියෙනවා කියලා කියන්නේ අරකේ 4 දෙනෙක්ට වඩා මේකේ තව දෙන්නෙක්ම වැඩි. ඉතින් මල්ටි කෝර් පර්ෆෝමන්ස් එක ගත්තොත් එහෙම කෝස් ඔක්කොම එකපාර වැඩ කරනකොට ඔයාලට ගොඩක් හොඳ පර්ෆෝමන්ස් එකක් ගන්න පුළුවන් වෙනවා මේ i5 8 gen වගේ එකට ගියොත්. ඉතින් ඔයාගේ බජට් එක එතකොට ඔයාගේ සමහර ජෙනරේෂන් වල තියෙන කැමැත්ත වගේ දේවල් තියෙනවා. ඉතින් එක එකයි ඉතින් ඒ වගේ දේවල් වලත් එක්ක සමහර මදර්බෝඩ් එහෙම ගන්න පුළුවන් වෙන අර ෆීචර්ස් වැඩිව ගන්න පුළුවන් වෙනවා. ඔයා ජෙනරේෂන් එක ටිකක් අඩු එකට යනකොට. ඉතින් අන්න ඒ වගේ දේවල් වලින් ඔයාලට සාමාන්‍යයෙන් i7 එක හොඳ වෙන්නත් පුළුවන්. ඉතින් මෙතන ඕවරෝල් ගත්තොත් එහෙම මට නම් කියන්න තියෙන්නේ වීඩියෝ එඩිටින් කරත් ඔයා සාමාන්‍යයෙන් ඉස්සරහට හොඳ ගේම්ස් වලට උනත් මම හිතන්නේ i5 8 gen එකට වගේ යනවා නම් හොඳයි. මොකද ඒකේ කෝර් කවුන්ට් එක වැඩි. ඒ නිසා ඉතින් සරලවම කිව්වොත් ඔඩ් එක කතන්දරේ තමයි කියන්නේ. ඉතින් මේ වගේ මේ CPU කෝස් threads එතකොට මේ turbo boost වගේව දන්නේ නැත්නම් ඒවා ගැන වීඩියෝ කරලා තියෙන ඕන තරම් ඉතින් ඒවා බලන්න පුළුවන් වෙලට දැන් ඔය දකුණු අත පැත්තේ උඩ අයියා කරේ බුත්. ඉතින් මං හිතන්නේ ඔයාලට මේ වීඩියෝ එකේදී ගොඩක් දේවල් තේරුම් යන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒවත් එතකොට ගොඩක් හොඳ ප්‍රශ්න ටිකක් තිබ්බොත් මේ වගේ ඉතින් මම මේ වගේ වීඩියෝ එකකින් ආපහු ගේන්නම් ප්‍රශ්න වලට උත්තර දෙවෙනි වීඩියෝත් එක්ක. එහෙනම් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා අපිත් එක්ක